කෘත්‍රිම රසකාරක කිසිම දෙයක් නැති ඒ වුණාට රෙස්ටොරන්ට් එකේ රසට වඩා රසට මගේම විදිහට හදපු රස්සම රස බත් එකක්. ඉතින් අපි හදලා බලමුද? සී ෆුඩ් රසට ඉතින් අපි හැමෝම ආසයිනේ. මේ බත් එක හදාගන්න මම පාවිච්චි කරන්නේ ෆ්‍රෙෂ් ඉස්සෝ ටිකක්. ඒ ටික මම මේ විදිහට හොඳට පිරිසිදු කරලා සෝදලා අරගෙන තියෙනවා. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා ලුණු ටිකක්, රතු මිරිස් කුඩු ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක්, කහ ටිකක්, හා දෙහි යුෂ ටිකක් මේ විදිහට එකතු කරලා මිශ්‍ර කරලා පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ මම පෑන් එකට හොඳ පිරිසිදු පොල් තෙල් වලින් ටිකක් එකතු කරගෙන රත් කරගන්නවා. ඒකට සුදු ලුණු ටිකක් එකතු කරගන්නවා. අම්මිරිස් ටිකක්, සූදුරු ටිකක්, කරපිංච ටිකක් එකතු කරගෙන හොඳට මේ විදිහට රන්වන් පාට වෙනතුරු බැද ගන්නවා. ඒ ටික මම මේ විදිහට පැත්තකින් තියාගෙන මගේ සීසන් කරගත්තු ඉස්සු ටිකක් හොඳට මේ විදිහට බැද ගන්නවා. බලන්න ඉස්සු ටික බැදෙනකොට ඒකේ තියෙන පාට ඒ ටිකත් මම මේ විදිහට බැදලා පැත්තකින් තියාගන්නවා. ඊළඟට කපාගත්තු බීලුණු ටිකකුත් මේ විදිහට හොඳට බැද ගන්නවා. ඊළඟට ඉස්සු ටික හැර අනිත් ටික මම මේ විදිහට පොඩියට ග්‍රයින්ඩ් කරගන්නවා. ඒකට ඉස්සු ටිකක් මේ විදිහට එකතු කරගෙන පොඩියට ග්‍රයින්ඩ් කරගන්නවා. ඒකට ලුණු ටිකකුත් එකතු කරගන්නවා. බලන්නකෝ දැන් මේ පේස්ට් එක ඔක්කොම එකතු වෙලා හරිම රස පාටයි වගේම හරිම සුවඳයි. ඊළඟට නැවතත් පෑන් එකකට හොඳ පිරිසිදු පොල් තෙල් ටිකක් එකතු කරගෙන ඒකට සම්පූර්ණ බිත්තරයක් ලුණු ටිකක්, ගම්මිරිස් ටිකක් හා මගේ ඉස්සු මිශ්‍රණයද එකතු කරගන්නවා. ටක්සැරට ඕන නම් කෑලි මිරිස් ටිකක් එකතු කරගන්න. ඊළඟට කැරට් ටිකක් එකතු කරගෙන මේ ටික හොඳට මම බැද ගන්නවා. මේ තියෙන්නේ බාස්මති හාලෙන් ලියාගත්තු බත් ටිකක්. මේ බත් එකේ පෝෂණ ගුණය වැඩි වෙන්න මම එකතු කරගන්නවා නීති ටිකකුත්. ඒ ටිකත් පාටන වෙනස් වෙන පරිදි බැද ගන්න. ඊළඟට මම සූදානම් කරගත් බාස්මති බත් ටික මේකට එකතු කරගෙන පොඩි නොවන පරිදි යන්තමින් මේ විදිහට හොඳට මිශ්‍ර කරගන්නවා. ඇත්තටම මේ වෙලාවේදී මාරම සුවඳක් එනවා. ඒ වගේම රස පාටත් ඔයාලට පේනවා නේද? කිසිම කෘත්‍රිම රසකාරක කිසිම දෙයක් මම මේකට එකතු කරගත්තේ නැහැ. මේක ප්‍රෝටීන් වලින් පිරුණු බත් එකක්. පෝෂණ ගුණයෙන් පිරුණු මේ සී ෆුඩ් රයිස් එක හදාගන්න බලන්න කොච්චර කෙටි වෙලාවක්ද ගියේ කියලා. ඕනෑම කෙනෙකුට හදාගන්න පුළුවන් මේ බත් එක දවල් ආහාරයට එහෙමත් නැත්නම් රාත්‍රී ආහාරයටද වඩා සුදුසුයි. ඇත්තටම මේක one plate meal එකක්. හැබැයි ඔයාලට මේකට සලාදයක් වගේ දෙයක් එකතු කරගන්න නම් පුළුවන්. ඉතින් ඔයාලත් ගෙදර හදලා බලන්න. හදලා බලලා මටත් රස කියනවා නේද?